අයිබෝවන් ඔබ සියලු දෙනාටම. අද අපි මේ වීඩියෝවෙන් ඔබට ගෙන එන්නේ සීනිකම දේවාලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම ගැන. ඒ දිනේ රාත්‍රී කාලයේදී සීනිකම දේවාලයේ මහා දේවාලයේ දියඹ දේවාලය තුල පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගැනීමට හැකි වී තියෙනවා. මෙම සිරුර අද උදෑසන මීටියාගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබුණා. පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලට අනුව මේ පුද්ගලයා දේවාලයේ පිහිටි අඩි 12ක් පමණ උස දේව ප්‍රතිමාවක ඔබවා තිබූ වටිනා මැණික් සොරකම් කිරීමේ අරමුණින් දේවාලය තුලට පැමිණ ඇති බවට සැකපල කරනවා. දේවාලයේ ජනලයක් කඩා දමා තිබූ බවටද පොලිසිය විසින් සොයාගෙනත් තිබුණා. මෙය සොරකමේ අරමුණින් පැමිණි බවට වැඩිදුරටත් සාක්ෂියක් ලෙස සැලකිය හැකියි. කෙසේ වෙතත් දේව ප්‍රතිමාව වෙත ළඟා වීමට උත්සාහ කරන අවස්ථාවේදී විදුලි සැර වැදීමෙන් හෝ වෙනත් හේතුවක් නිසා මේ පුද්ගලයා මරණයට පත්ව ඇති බවට පොලිසිය සැකපල කරනවා. මෙතෙක් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසියට හැකි වී නැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින්ද පවතිනවා. මෙම සිද්ධිය ජනතාව අතර විශාල කතාබහකට ලක් වී තියෙන මාතෘකාවක්. මේ බොහෝ දෙනා දකින්නේ ආගමික ස්ථානවලට අපහාස කිරීම සහ වටිනා දේ සොරකම් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. සීනිකම දේවාලයේ ශ්‍රී ලංකාවේ වැදගත් ආගමික ස්ථානයක් වන වගේම එය මුහුද මැද පිහිටා තිබීම විශේෂත්වයක්. දේවාලය වෙත පැමිණෙන බැතිමුතුන් විශාල පිරිසක් සිටින අතර මෙවැනි සිදුවීම් බොහෝ දෙනාගේ කනගාටුවට හේතු වී තියෙනවා. මේ සම්බන්ධයෙන් සිදුවන වැඩිදුර පරීක්ෂණ හා තොරතුරු අපි ඔබට ඉදිරියේදී ලබා දීමට සූදානම්. එනිසා දැන් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.